ආයුබෝවන් ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වී සිටින ඔබ හැම දෙනාටම මිථුන ලග්නයෙන් උපන් ඔබට 2024 නව වසර ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වන වාසනාවන්ත සුබ වසරක් වෙන්න කියලා පැතුම් ගේනවා මුලින්ම. 2024 වර්ෂය උදා වුණා. මේ නව වර්ෂයේ ජනවාරි මාසය මිථුන ලග්න හිමියන්ට කොහොමද කියලා ටැරෝ ශාස්ත්‍රයෙන් විමසීමක් කරන්නයි අද සූදානම් වෙන්නේ. ඉතින් ඔබ ඉපදුනේ මිථුන ලග්නයෙන් නම් මේ වීඩියෝ එක ඔබ සඳහාම නිර්මාණය වූ එකක්. පික් අ කාඩ් ක්‍රමය භාවිතා කරලා ඔබට මේ ජනවාරි මාසය කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ දීලා තියෙන ෆයිල් තුනෙන් එකක් තෝරාගන්න විතරයි. ඔබේ හිත කියන ෆයිල් එක ඔබ තෝරාගන්න. ඇස් පියාගෙන ඉෂ්ට දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔබේ ලග්නයට හරියන නිවැරදිම ගැළපෙනම ෆයිල් එක තෝරාගන්න උදව් කරන්න කියලා. එවිට ඔබට එක ෆයිල් එකක් ඉස්මතු කරලා පෙන්වාවි. එක සිතුවිල්ලක් විශේෂ කරලා. ඒ ෆයිල් එක තෝරා ගන්න ඔබට පුළුවන්. වීඩියෝ එක පවුස් කරලා ෆයිල් එක තෝරාගෙන ඉක්මනින් එන්න ඔබේ රීඩින් එකට කොහොමද කියලා බලන්න. ටයිම් ස්ටැම්ප් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයා තෝරාගත් ෆයිල් එකට ගිහිල්ලා එතනින් ඔබේ රීඩින් එක අරගන්න. ඉතින් මේ සෝදානම මිථුන ලග්නයට හිමි පලාඵලය ජනවාරි මාසය වෙනුවෙන් ලබා දෙන්න. ඔබ තෝරාගත්තේ ෆයිල් නම්බර් 1 නම් කොමෙන්ට් කරන්න ෆයිල් නම්බර් 1 කියලා අමතක නොකර. බලමු කොහොමද මේ ජනවාරියේ ෆයිල් නම්බර් 1 තේරුව මිථුන ලග්න හිමි ඔබට. ඉස්සර වෙලාම කියන්න ඕනේ ඔබට මූල්‍යමය අංශයෙන් වැඩි සාර්ථකත්වයක් ලැබෙන මාසයක්. යහපත් මුදල් කළමනාකරණය මගින් ඔබේ ආර්ථිකය සුරක්ෂිත කරගන්න ඔබට මේ මාසයේදී හැකි වෙනවා. ගොවි කටයුතු වල නියැලෙන අයට සරු අස්වැන්නක් මේ මාසය තුල ලැබේවි. ඔබේ මූල්‍යමය සාර්ථකත්වය නිසා අන් අය ඔබගෙන් මඟ පෙන්වීම හා උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඔබ වර්ධනය වන ගමන් ඔවුන්වත් වර්ධනය වෙන්න උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන්න. එයට ඔබ පරිණත පුද්ගලයෙක්. ඔබේ ව්‍යාපාරික මොළේ භාවිතා කරලා හොඳට මුදල් උපයන්න ආර්ථික වාසි ලබන්න පුළුවන්. ඔබ උපයාගත් දෙයින් අන් අයට උපකාර කරන්නත් පසුබට නොවෙනවා. නැතිබැරි අයට පිහිට වන්නට ඔබට අවස්ථාවක් මේ මාසයේදී උදා වේවි. පරලොව යහපත ගැන හිතන, පව්පින් ගැන විශ්වාස කරන ඔබ බොහොම ආදරණීය කරුණාවන්ත අයෙක්. අන් අය ගැන උණුවෙන හිත නෑබෑ නොකිය උපකාරයට පෙළඹෙනවා. ඔබටත් පෙරලා උපකාර ලැබේවි ඔබ උපකාර කළ අයගෙන් මේ මාසයේදී. පරිත්‍යාගශීලී බව හා සමාජ සේවා කටයුතු ගැන උනන්දුවක් ඇති වෙනවා. යමෙක් ඔබගෙන් ණය මුදලක් බලාපොරොත්තු වෙනවා. එය නැවත ලැබෙනවා. ඒ නිසා බය නොවී දෙන්න. ලැබිය යුතු ණයක් තිබෙනවා නම් එය ඔබට මේ මාසයේදී ලැබෙනවා. හිතලා දුන්නේ නැත්නම් ඔබ ඉල්ලන්න අනිවාර්යෙන්ම එය ආපසු ලැබෙනවා. දේපල ලැබෙන්න, තෑගි ලැබෙන්න ඔබට වාසනාව තිබෙනවා. ලොකු වැඩක් හරියනවා ඔබේ අතමිට බොහොම සරු වෙන. දීමෙන් සතුටු වෙන ඔබ දෙන්නේ මිල මුදල් ත්‍යාග විතරක් නෙවෙයි. ආදරය කරුණාවත් ඔබෙන් අනිත් අයට ලැබෙනවා. ඔබ දන්නවද ඔබ මේ දෙන දේවල් ඔබටම දවසක පෙරලා ආපසු ලැබෙනවා ඔබටත් අපහසු කාලයකදී. ඔබටත් ඉල්ලන්න දවසක් ආවොත් ඔබ මේ ජනවාරියේදී පරිත්‍යාග කරන දේවල් එදාට ඔබට ලැබෙනවා. කර්මය විශ්වාස කරන්න කියලා විශ්වය ඔබට විශේෂයෙන් මතක් කරනවා. ඔබ පරිත්‍යාග කරන්නේ ඔබේ දේවල් ගොඩක් ලොකු අවබෝධයකින්. දීමේ ආනිසංස දැනගෙන කරන පරිත්‍යාග ඔබේ මෙලොව පරලොව දෙකම සමබර කරනවා. ප්‍රබෝධමත් මනසකින් ඔබට මේ මාසය ගෙවන්න පුළුවන්. ඔබේ සමබර ජීවන රටාව නිසා පැහැදිලි මනසකින් නිවැරදි ඉලක්ක කරා ඔබට මේ මාසයේදී යන්න පුළුවන්. විරුද්ධ අදහස් මත එකට සංයෝග කරලා ලොකු බලයක් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න ඔබට මේ මාසයේදී හැකි වෙනවා. හිත හොඳින් පාලනය කරගන්න පුළුවන් ස්වයන් විනයක් ඔබට තිබෙන නිසා ජයග්‍රහණ පිළිගැනීම ඔබේ අසල රැඳෙනවා මේ මාසයේ පුරාම. ආඩම්බර වෙන්න නම් එපා කිසිම හේතුවක් නිසා. මොකද ඔබට ඉහළින් ඉන්න පුළුවන් හැකියාව තිබෙන්නේ ඔබ නිහතමානී වන තාක්කල් පමණක් නිසා. ඒ නිසා නිහතමානීකම ඔබට බොහොම වටිනවා ඔබේ ජීවිතය උසස් කරගන්න. ඔබ වාහනයක් නිවසක් ගන්න හිටියනම් මේ ජනවාරියේ ඔබේ හීනය ප්‍රායෝගික වෙනවා. පදිංචියේ වෙනසක්, රැකියාවේ වෙනසක්, මාරුවීමක්, උසස්වීමක් බලාපොරොත්තු වුණා නම් ඒවා මේ මාසයේදී ඉටු වෙනවා. රැකියාවට අමතරව සමාජ සේවයටත් යොමු වේවි. සංචාරක කටයුතු යෙදිය හැකි ෆයිල් නම්බර් 1 තේරුව ඔබට මේ මාසයේදී. ආදර සම්බන්ධතාවලට යුගදිවියට යහපත් කාලයක්. පරිත්‍යාගශීලී බව සමග ආදරණීය ජීවිතයක් ගෙවන්න පුළුවන්. එකිනෙකා උපකාර කරගන්නවා එකිනෙකා වෙනුවෙන්.
නමුත් පොඩි පරහක් තිබෙනවා යුග දිවිය තුල. සමබර බව ගිලිහෙන්න පුළුවන් මේ මාසය තුලදී එක් අයෙකුගේ කර මත වගකීම් පැටවීම නිසා. එයින් බිරිඳ හෝ සැමියා අපහසුතාවයට පත්විය හැකි නිසා වගකීම් දෙදෙනා අතර සමබර කර ගැනීමට කටයුතු කරගන්න කියලා මතක් කරනවා. ඒ විදිහට තමයි 2024 ජනවාරි මාසයේ ෆයිල් නම්බර් 1 තේරු මිථුන ලග්න හිමි ඔබට සැලසුම් වෙලා තිබෙන්නේ. ඉතින් සාරාංශය කියනවා නම් ඔබේ මාසය වඩා සාර්ථක කරගන්න ප්‍රායෝගිකත්වයේ තුලින් ඔබ වටා ධනය බලය ගොඩනගා ගන්න. ප්‍රාර්ථනාවලට විතරක් ඔබේ සිහින සීමා කරන්න එපා. නිහතමානී පරිත්‍යාගශීලී විශ්වාසනීය අයෙක් වෙන්න. දිගුකාලීන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන්න. ජීවිතයේ ඇවතුම් පැවතුම් සමබර කරගන්න. තමන්ගෙම දෙයකට වෙහෙසීමෙන් වර්ධනය දියුණුව ලබා ගන්න. පැහැදිලි මනසකින් නිවැරදි ඉලක්කයක් කරා යන්න සැලසුම් කරගන්න. ඔන්න ඔය ආකාරයට තමා ඔයාගේ මාසය ගොනු කරන්න ඕනේ යහපත් ප්‍රතිඵල ලැබෙන්න නම්. ඉතින් ෆයිල් නම්බර් 1 තේරු මිථුන ලග්න හිමි ඔබට බොහොමත්ම ස්තුතියි ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වුණාට. ඉතින් ඔබටත් මේ ලැබූ වර්ෂය සතුට සම්පත සැනසුම පිරුණු වාසනාවන්ත සෞභාග්‍යමත් වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් බලමු ෆයිල් නම්බර් 2 තෝරාගත් මිථුන ලග්න හිමි ඔබට 2024 ජනවාරි මාසය කොයි වගේ වේවිද කියලා. ෆයිල් නම්බර් 2 කොහොමද ඔබට? ඔබ ෆයිල් නම්බර් 2 නම් තෝරාගත්තේ ෆයිල් නම්බර් 2 කියලා කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. රීඩින් එක බලන්න පළමුවෙන් මා මතක් කරනවා. ඔබටත් ලැබූ මේ වර්ෂය සිතුම් පැතුම් ඉටුවන නිරෝගිමත් වූ වාසනාවන්ත සෞභාග්‍යමත් වසරක් වෙන්න කියලා පැතුම් ගේනවා මුලින්ම. දැන් යමු ඔබේ රීඩින් එක බලන්න. ජනවාරි මාසය වෙනුවෙන් කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. ෆයිල් නම්බර් 2. ඔබ මේ මාසේ ආරම්භ කරන්නේ ඔබ ගැන ලොකු විශ්වාසයකින්. ඔබ ගැන ගොඩනගා ඇති විශ්වාසය ඔබට ලොකු බලයක් එකතු කරනවා මේ මාසයේදී. ඒ බලය තුලින් ඔබට සාර්ථකත්වයේ වගේම ප්‍රාර්ථනා ඉටු කර ගන්නත් පුළුවන් වෙනවා. ඉක්මන් තීරණයක් ගන්න වෙනවා. තෝරා ගැනීමකට අවස්ථාවක් එනවා. ඔබ විශ්වාසයෙන් බුද්ධිමත්ව තීරණයක් ගන්නම වෙනවා සමාන අවස්ථා දෙකකින් එකක් තෝරා ගැනීම වෙනුවෙන්. ඒකට අවශ්‍ය බලය ශක්තිය ඔබට ලැබෙනවා මේ මාසයේදී. ඔබේ සිහිනවලට යන්න ඔබ ගන්න තීරණ වැදගත් වෙනවා. ඔබ ගැන ඇති විශ්වාසය නිසා ඔබ අනිත් අයගේ අදහස් විමසන්නේ නැහැ. ඔබේ මතයට, ඔබේ ක්‍රමයට වැඩ කරන නිසා ඔබට බැබලෙන්න පුළුවන් පරිසරයක් මේ මාසයේදී නිර්මාණය වෙනවා ඔබ වෙනුවෙන්. ආත්ම විශ්වාසය ඉහළින්ම තිබෙන මේ මාසය ඔබේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල කරලා දෙනවා. සතුටු සාද ප්‍රිය සම්භාෂණ සැමරුම් පවත්වන්න හෝ ඒවාට සහභාගී වීමටත් අවස්ථාවක් උදා වෙනවා. ඔබේ ධෛර්ය සම්පන්න බව නිසා පරිණතව බව වැඩි කරගන්න පුළුවන් මාසයක් මේක. ස්වාධීන නිදහස් තීරණ ගන්න පුළුවන්. ආකර්ශනීය ඔබ අන් අයට බොහොම මිත්‍රශීලී හා නිහතමානී වීම නිසා ඔබව හඳුනා ගන්න ඔබ සමග මිත්‍ර වෙන්න ගොඩක් අය උනන්දු වෙනවා. ඔබට මූලිකයා වීමට නායකත්වය දැරීමට අවස්ථා විවෘත වන මේ මාසයේ අනිත් අයගේ අවධානය ඔබ වෙත ලැබෙනවා. අමනාපකම් දුරු වී මිත්‍රශීලී බව ඇති වෙනවා. විවාහ අපේක්ෂිතව සිටි අයට මේ මාසයේ විවාහ වෙන්න අවස්ථාව තිබෙනවා. විභාගවලට ඉදිරිපත් වන අයට ඉදිරිපත් වූ අයට ජය ලැබෙනවා. කාලයක සිට වෙහෙස මහන්සි වූ දෙයක ප්‍රතිඵල මේ මාසයේ භුක්ති විඳීමට ඔබට අවස්ථාව ලැබේවි. ඒ සතුට සමරන්න පුළුවන් පවුලේ නෑහිත මිතුරන් සමග. නිවාස ඉදිකිරීම, නව නිවෙස්වල පදිංචි වීම සහ අලුත් වැඩියා කටයුතු කිරීමට බලාපොරොත්තු වන අයට මේ මාසය ඊටාම යහපත්. ඔබ ප්‍රශ්නයක් මඟහරිමින් සිටින කෙනෙක් නම් එයට ඉක්මනින් මුහුණ දෙන්න තීරණයක් ගන්න. ඔබ තීරණ දෙකක මැදි වෙන්න පුළුවන් මාසයක් නිසා මේ මාසය ඔබට ටිකක් පිස්සු වගේ මට කියන සිතුවිල්ල එන්න පුළුවන්. ඔබට තීරණ ගන්න ලොකු ප්‍රමාදයක් තිබෙනවා. ඒත් කාලය බොහොම සීමිතයි. ප්‍රමාද වීම නිසා ඔබට ලැබෙන්න තිබෙන වටිනා අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාදයෙන් තොරව කටයුතු කරන්න වග බලා ගන්න. අරයා මෙයා කියන දේ අහලා විස්තර පත්‍රිකා බලලා තීරණයක් ගන්න බෑ ඔබේ ගැටලුවට. හොඳට හිතන්න ඔබේ ඔළුවට ඔබේ මනසට මොනවද දැනෙන්නේ කියලා. ඇතුල් හඬට සවන් දෙන්න කියලා විශ්වයෙන් මතක් කරනවා ඉක්මනින්ම. ඔළුවට දැනෙන සිතුවිලි වලින් බුද්ධිමත් තීරණයක් අරගන්න. ඔබේ ප්‍රශ්නය ඉබේ විසඳෙන්නේ නම් නැහැ. කතා බහ කරලා තීරණයක් අරගෙන
මනස සැහැල්ලු කරගන්න පසුවට පසුතැවීමට ඉඩ සැලසෙනවා නැත්නම්. රැකියාවට ධනයට වැඩි සාර්ථකත්වයක් එකතු කරගන්න ඔබ වඩාත් ආශාවෙන් වැඩ කරන්න. අනිත් අයගේ සහයෝගයත් අරගන්න. එතකොට වැඩ කරන තැන වඩා හොඳ තැනක් යහපත් තැනක් වෙනවා. උසස් වීම තනතුරු වගකීම් ලැබෙනවා. මේ මාසයේදී රැකියාව ගැන වැදගත් තීරණයක් ගන්න සිදුවේවි ඔබට. රැකියාව අතහැර යාමට සිතූ කෙනෙක් නම් රැකියාව දිගටම කරගෙන යාමට තීරණයක් ගනීවි. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරය පිළිබඳවත් තීරණ ගැනීමට සිදුවෙන මාසයක්. හවුල් ව්‍යාපාර කරන අයට මෙය විශේෂයි. ආදරය යුගදිවිය තුල ප්‍රාර්ථනා කරන සතුට ප්‍රීතිය ලැබෙනවා. අමනාපකම් දුරු වී සබඳතා වර්ධනය වෙනවා. ආදර සබඳතා විවාහය දක්වා වර්ධනය කර ගැනීමටත් පුළුවන්. විවාහ අපේක්ෂක අයට විවාහ වෙන්නටත් පුළුවන්. ආදරය හොයන අයට ස්ථිර ආදරයක් ඉක්මනින්ම ලැබෙනවා පවුලේ අයගේ සහයෝගය සමග. තුන්කොන් සබඳතා ඇති අයට මේ මාසයේදී තීරණයක් ගැනීමට වෙනවා එක් අයෙක් වෙනුවෙන්. ගැටුම්කාරී සබඳතා තිබුණ අයගේ ඒ ගැටුම් සමතයකට පත්වී යහපත් අතට හැරෙනවා සම්බන්ධය වර්ධනය වෙනවා. ෆයිල් නම්බර් 2 ඔබේ මාසය ඒ විදිහට තමා ගොනු වෙලා තියෙන්නේ ජනවාරි මාසය වෙනුවෙන්. ඉතින් ඔබේ මාසය වඩාත් යහපත් කරගන්න අවශ්‍ය දේවල් ටික මා කෙටියෙන් නැවත මතක් කරලා දෙන්නම්. ඔබ කැමති දේවල් ආසාවෙන් කරන්න. අනිත් අයට ඔබේ අදහස කියලා එයාලගේ සහයෝගය අරගන්න. ඔබ මූලිකයා වී නායකත්වය ගැන වැඩ කරන්න. ඔබ එක වැඩක් සාර්ථකත්වය ලැබූ පසු ඊළඟ පියවරට යන්න කලින් ටිකක් ජීවිතය විඳින්න විනෝද වෙන්න ඔබේ පවුලේ අය සමග. ඔබ කැමති අය විතරක් ඔබ ඇසුරු කරන්න. අකමැති අය වෙනුවෙන් කාලය වැය කරන්න එපා. තීරණ ගන්න ප්‍රමාද වෙන්න එපා. ප්‍රශ්න කරදර මග අරින්න එපා. ඒවා ඉක්මනින්ම විසඳ ගන්න. හැඟීම් වලට වහල් වී තීරණ නොගෙන ඔළුවෙන් බුද්ධිමත්ව තීරණ ගන්න වැඩි කාලයක් අරගන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය කරුණු ටික ඔබ ෆලෝ කරොත් ඔබේ මාසය වඩාත් යහපත් මාසයක් බවට පත් කරගන්නවා අනිවාර්යෙන්ම. ඉතින් ෆයිල් නම්බර් 2 ඔබටත් බොහොම ස්තුතියි The Empress Tarot සමග එකතු වුණාට. එහෙනම් ෆයිල් නම්බර් 2 ඔබටත් ලැබූ මේ 2024 වර්ෂය ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵලවන සෞභාග්‍යමත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් බලමු අපි ෆයිල් නම්බර් 3 තේරුව මිථුන ලග්න හිමි ඔබට මේ 2024 ජනවාරි මාසය කොයි වගේ බලපෑමක්ද කරන්නේ කියලා. ආයුබෝවන් ෆයිල් නම්බර් 3 කොහමද ඔබට? ඔබටත් ලැබූ මේ 2024 වර්ෂයේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵලවන සෞභාග්‍ය පිරුණු ඉසුරුමත් වාසනාවන්ත වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට ලැබුණු කාඩ්ස් වල විග්‍රහයට යනවා. ඉතින් ඔබත් තෝරාගත්තේ ෆයිල් නම්බර් 3 නම් ෆයිල් නම්බර් 3 කියලා කොමෙන්ට් එකක් කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා මේ වෙලාවේ. යමු ඔබේ රීඩින් එක බලන්න. ඔබට සමබරතාවය මගින් සාර්ථක වෙන්න පුළුවන් මාසයක් විදිහට තමා මේ ජනවාරිය සැලකෙන්නේ. පසුගිය කාලයේ ඔබේ ජීවිතයේ දුෂ්කරතා තිබුණා නම් ඔබට ඒ දුෂ්කර කාලය නිමා කරලා යහපත් තත්වයකට සේන්දු වෙන්න මේ මාසයේදී පුළුවන්. ඒ සඳහා ඔබට උපකාර සහ සහයෝගය ලැබෙනවා. ඔබේ ජීවිතයේ එහෙම තත්වයක් නොමැති නම් දුෂ්කරතා ඇති කෙනෙකුට එම දුෂ්කරතා පහ කර ගන්නට ඔබට උපකාර කරන්න අවස්ථාවක් ලැබේවි. මේ මාසයේදී ඔබ යමක් කරන්න අකමැත්තෙන් සිටිනවා නම් එය අකමැත්තෙන් හරි කරන්න. මොකද අකමැත්තෙන් කරන වැඩකින් හරි තීරණයකින් හරි ඔබට යහපතක් සැලසෙනවා අවසානයේදී. කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා පැහැදිලි මාර්ගයක් නැති වුණත් ඔබට යහපතක් වෙනවා කියලා මේ කියන්නේ. විදේශ ගමන් සැලසුම් කර තිබුණා නම් විදේශගත වෙන්න අවස්ථාව මේ මාසයේ ලැබෙනවා. විදේශ ගත වීමට අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්ථාව විවෘත වෙනවා. පදිංචිය වෙනස් කරන්න හිටියා නම් ඒ දේ ඉෂ්ට වෙනවා. දුෂ්කර රැකියාවක සම්බන්ධතාවයක හිටියා නම් ඔබට ඒ දුෂ්කරතා වලින් මිදෙන්න හැකියාව මේ මාසයේදී ලැබෙනවා. පරණ අමිහිරි මතකයන් හිතේ සැරිසරන මාසයක් බවට පේනවා. ඒ නිසා ඒවා යටපත් කරගන්න උත්සාහ ගන්න. යමක් අහිමි වෙන්න ඉඩකඩ වැඩියෙන්ම තිබෙනවා. අහිමි වීම කුමක් වුණත් ඒ අහිමි වෙන්නේ ඊට වඩා යහපත් දෙයක් ඔබට ලැබෙන්න කියලා මේ වෙලාවේ මම ඔබට කියනවා. ඒ නිසා අහිමි වීමේ සේයාවක් දැනුණත් දුක් වෙන්න එපා. ඔබට ඒ අහිමි වීම තුල වඩාත් යහපත් දෙයක් ලැබෙනවා කියලා මතක් කරගන්න.
අතෑරෙන දෙයක් තියෙනවා නම් බය නැතුව අතෑරෙන්න දෙන්න. මොකද ටිකක් ලැබුණත් සතුටු වෙන්න පුළුවන් විදිහට මේ මාසේ ඔබේ සිතුවිලි හැඩ ගැහෙනවා. මුලදී පීඩනයක් දැනුණත් පසුවට සතුට දැනෙනවා. දෙවියන්ගෙන් ලැබුණ දෙයක්. එහෙම නැත්නම් දෙවියෝ දුන්නා වගේ කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් ඔබට මේ මාසයේදී ලැබෙනවාමයි. එයින් ඔබට විතරක් නෙවෙයි ඔබේ පවුලේ අයටත් යහපත් කාලයක් උදා කරලා දෙනවා. ඔබ වර්ධනය වන ගමන් එයාලවත් වර්ධනය කරගන්න, පෝෂණය කරගන්න ඔබට පුළුවන් වෙනවා. ඔබ ආදරය කරුණාව පිරුණු කෙනෙක් වෙන්න. ඔබට ඔබේ අයට වගේම ඔබේ වටපිටාව විතරක් නෙවෙයි සියලු ලෝක සත්වයන්ටම පංචේන්ද්‍රියටම දැනෙන විදිහට ආදරය කරුණාව දක්වන්න කියලා විශ්වයෙන් ඔබට මතක් කරලා දෙනවා. ඔබ එහෙම කෙනෙක් වෙනවා නම් ඔබටත් ඒ ආදරය කරුණාව පෙරලා ලැබෙනවා. ඔබේ ජීවිතේ මල් පිපෙනවා, ආලෝකමත් වෙනවා. ඔබට පොඩි ජනප්‍රියත්වයක් ඇති වෙනවා ඔබ වටා ඉන්න පිරිස අතරේ හරි. මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැගෙනවා. ආදරය බලාපොරොත්තු වෙන කෙනෙකුට දිගුකාලීනව පවතින ආදරයක් ලැබෙනවා පිරීලා ඉතිරිලා යන විදිහේ. ප්‍රශ්නයක ඉන්න කෙනෙක් නම් ඔබ ඒ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමයක් හිතනවා නම් හොඳම සොලියුෂන් එක තමයි සමාව දීම. ආදරයෙන් කතා කරන්න, සමාව දෙන්න. ඔබ හැඟීම් හිර කරගෙන මනසින් දුක් විඳින කෙනෙක් නම් මනස සැහැල්ලු කරගන්න. গুপ্তව ඉන්නේ නැතුව සතුට හැඟීම් ප්‍රකාශ කරන්න. අලුත් වැඩක් පටන් ගන්න නම් ඔබ ඉන්නේ ඒක පටන් ගන්න මේ මාසේ. අතිසාර්ථක වෙනවා. එහෙම අදහසක් නැත්තම් ඉක්මනින්ම සැලසුම් කරලා ඉක්මනින්ම පටන් ගන්න මේ මාසෙම. මුදල් හොයන වැඩක් නම් ගොඩක් හොඳයි. ඉහළ සාර්ථකත්වයක් ලැබෙනවා මේ මාසෙදී ඔබ එය ආරම්භ කළොත්. ඔබට එක වැඩක් නෙවෙයි වැඩ කිහිපයක්ම සමබර කරන්න වේවි. එකකට ගියොත් අනික මග ඇරෙයි කියන සිතුවිල්ල ඔබට එන්න පුළුවන්. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ වැඩ සියල්ලම මැනේජ් කරගන්න. ඒකට පහසුම දේ තමයි ඔබේ කාලය කළමනාකරණය කර ගැනීම. අනවශ්‍ය දේවල් වලට කාලය, ශ්‍රමය, ධනය වැය කරන්න එපා. හදිස්සිම අත්‍යවශ්‍යම දෙයට මුලින්ම අවධානය 100%ක්ම දෙන්න. පසුව අනිත් දේවල් ගැන හිතන්න. කාටත් එන කරදර බාධක ඔබටත් එනවා. ඒත් ඒවට අවධානය දෙන්න ගියොත් තමයි ඔබේ වැඩ මග ඇරෙන්නේ, අතපසු වෙන්නේ. ඒ නිසා බාධක කරදර වලට ඔබේ අවධානය දෙන්න එපා. කරන්න ඕන වැඩවලට ලිස්ට් එකක් හදාගන්න. කැලෙන්ඩරේ ලියන්න. වියදම් සමබර කරගන්න වෙනවා මේ මාසේ ඔබට. ඒ නිසා අනවශ්‍ය වියදම් වලින් වළකින්න. කොච්චර කාර්යබහුල වුණත් ඔබට ඒව සතුටින් කරන්න පුළුවන් ශක්තිය තිබෙනවා. ඉතින් කොච්චර වැඩ රාජකාරී තිබුණත් පොඩ්ඩක් නටලා සින්දුවක් කියලා පොඩි ෆන් එකක් ගන්නත් ඔබ අමතක කරන එකක් නෑ. රැකියාවේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දෙයක් අතාරින්න අහිමි කරගන්න වේවි බොහෝ විට. දුක් වෙන්න එපා ඒ ගැන. ඊට වඩා හොඳක් ඒ අහිමි වීම තුල ඔබට ලැබෙනවා. ඔබට තෝරා ගැනීමක් කරන්න වේවි රැකියාව සම්බන්ධව. වගකීම් ගොඩක් පාලනය කරගන්නත් වේවි. රැකියාවක් සොයන අයෙක් කෙටි කාලින රැකියාවකට වඩා දිගු කාලින කරගෙන යා හැකි රැකියාවක් තෝරාගන්න. රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා විවෘත වීමටත් ඉඩකඩ මේ මාසයේදී ලැබෙන්න පුළුවන්. ආදරය යුගදිවිය ගැන කියනම නම් ගැටලු දුෂ්කරතා නිමා වෙන මාසයක්. සමාව ලැබෙනවා. ආදරය හිතට දැනෙන විදිහට ලැබෙනවා. වෙනදට වඩා ඇහුම්කන් දීම නිසා ආදරය හා හැඟීම් ප්‍රකාශ කිරීම නිසා එකිනෙකා අතර අවබෝධය ඇති වෙනවා. බැඳීම් වර්ධනය වෙනවා. තනිකඩ අයට දිගු කාලීන වූ ආදරයක් ලැබෙනවා. ආදරය, කරුණාව, මෛත්‍රිය පිරුණු ගොඩක් හොඳ කෙනෙකුගෙන්. ඔන්න ඔය ආකාරයට තමයි ෆයිල් නම්බර් 3 තේරු මිථුන ලග්නයේ ඔබේ ජනවාරි මාසය ඔබට ගොනු වෙලා තිබෙන්නේ. ඔබේ මාසය වඩාත් සාර්ථක කරගන්න කළ යුතු දේවල් කෙටියෙන් නැවත මතක් කරන්නම්. මුලදී දුෂ්කර වුණත් පසුව පහසු වන නිසා අරමුණ අතහරින්න එපා. ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්නත් එපා, පස්ස හැරිලා බලන්නත් එපා. පරණ පුරුදු, පරණ මතක වර්තමානයට ගේන්නම එපා. හැඟීම් අදහස් හොඳින් ප්‍රකාශ කරන්න. දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්න. සමාව, ආදරය, කරුණාව දෙන්න. උදව් කරන්න, පරිත්‍යාගශීලී වෙන්න. ඒ පරිත්‍යාග පසුව ඔබට කිහිප ගුණයකින්ම ලැබෙනවා. ඒ නිසා ගන්න බලාපොරොත්තුව නැතුවම දෙන්න. කරදර බාධක වලට අවධානය නොදී අත්‍යවශ්‍ය දේවල් වලට කාලය, ශ්‍රමය, ධනය වැය කරන්න. වැඩ ලිස්ට් එකක් හදාගන්න. ප්‍රීතියෙන් වැඩ කරන්න. ඉතින් ඔබ ඔය ආකාරයට ඔබේ මාසය සැලසුම් කරගන්න පුළුවන් නම් මේ මාසය ඔබේම කරගන්න ඔබට පුළුවන්.
ෆයිල් නම්බර් 3 ඔබටත් බොහොම ස්තුතියි ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වුණාට. ඉතින් සමුගෙන යනවා ඔබ හැමදෙනාටම සතුට සැනසීම සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත වර්ෂයක් මාසයක් අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්. ජය වේවා හැමදෙනාටම.